සංවර්ධනය වෙමින් පවතින රටක ළමයින් අතර ප්‍රජාමූල වෙනසක් තියෙනවා. ඒතර සංවර්ධිත රටක භාවිතා කරන නීති රීති සංවර්ධනය නොවු රටකට ඉස්කෝලේකට දාන්න ගියාම බලන්නකො මොකක් වෙයිද කියලා. තෝ කාගෙන් අහලා මේ උඩට ආවේ? දැන් උත්තරේ. කොයික කිව්ව බැනුම්. මේ සීනි අයියා කෙනෙක් උඩට එන්න කිව්වා තෝ පාවලා දෙනවා බෝරුවා තෝ වල්කමේ බහින්න. හරිද? ඒක කිව්ව බැනුම්නේ. ඊට පස්සේ ඒක කියන්න හොඳ නෑ බැනුම් අහනවනේ. මටම හිතිලා තොටෝනි ඕනි ඒවා කරන්න බෑනේ. මම දැක්ක ටියුෂන් වල හොඳම ගුරු පෞරුෂය. දැන් ඉන්නේ පාන්කිරිත්තු වගේ උන් හරි. දවසක් අපි දෙන්න එකම ආයතනයේ වැඩ කරද්දි මේ ක්ලාස් එකේ මම ඉතින් පොඩි හෝල් එකකනේ. ඒකේ තියෙන ලොකුම හෝල් එකේ තමයි සර් උගන්වන්නේ. එකපාරට ළමෙක් පිරිමි ළමෙක් ආවා. අර කාඩ් දෙනෙක් කෙනා මෙතන ඉන්නවා. මේ ළමයා ආවා එකපාරට ඇතුළට. ඇතුළට ඇවිල්ලා මං ගිලවර හිටියේ සර් මේ පැත්තේ හිටියේ. මේ අර සෝමසිරිගේ පන්තිය තියෙන කොහෙද කියලා. ළඟට වරින් බඩ ළඟට වරින් කවුද සෝමසිරිගේ පන්තිය? සෝමසිරි තෝගේ තාත්තා දෙව සෝමසිරිය තෝන් ගාලා දුන්නතොර සර් කියන්න බැරියයි. ඒ සර්ගේ පන්තියට ඇවිල්ලා නෙමෙයි. සරත් සෝමසිරි සර් කියලා තව සර් කෙනෙක් හිටියා බයොලොජි උගන්වන. මං කිව්වා මේ මොකද සර් උනේ කියලා. නෑ නෑ ඌ මේ හොරෙන් පැනලා යනවනේ. මං කිව්වා ඉතින් යව්වේ. නෑ මං ගිහින් බැලුවේ කාඩ් එක අරන් තියනවාද කියලා. මම ඉතින් එතකොට කාඩ් එක අරන් නම් බං මට සල්ලි කියලා නම් ඌ හොරෙන් පැනලා නේ කොහෙ ගියා මට මොකද? මට බඩේ අමාරුයි. ඌ යන්නේ ඌ ගියාවේ. මම බැලුවා කාඩ් එක අරන් නැතු යනවාද කියලා. අන්න එහෙම ගුරුත් ඉන්නවා. ඒ කියන්නේ ඌ හොරෙන් පැනලා ගියත් කමන්නේ නැහැ මොකද්ද? සල්ලි කියලා දෙනවා නම් අවුලන්නේ. එහෙම හිතන අයත් ඉන්නවා. ඒකේ පෞරුෂ. සර්ගේ විදිහට ටයිම් එකට වැඩ කරන්න බැරුව ඇති කාටවත්. මම ඉච්චර කාලයක් බැලුවා මට තාම බැරුණා නේ ඒක හදාගන්න. ඒ කියන්නේ 7:30 කිව්වොත් 7:31ක් නෙමෙයි 29ත් නෙමෙයි 7:30ට මෙතන. ආය පන්තිය 12ට නවත්තනවා කිව්වොත් 12:05 11:45 කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අතේ ඔරලෝසුකුත් නැහැ. අපිට ඔරලෝසු 10ක් විතර බඳලා ඒත් බෑ වෙලාව එක වැඩි වෙනවා එක අඩු වෙනවා. මාර ටයිමින් ආයි. මට බඩේ අමාරුයි. ඌ යන්නේ ඌ ගියාවේ. මම බැලුවා කාඩ් එක කරන්න තු යනවාද කියලා. අන්න එහෙම ගුරුත් ඉන්නවා. ඒ කියන්නේ ඌ කොහෙන් පැනලා ගියත් කමන්නේ නැහැ මොකද්ද? සල්ලි කියලා දෙනවා නම් අවුලක් නැහැ. එහෙම හිතන අයත් ඉන්නවා. ඒකේ පෞරුෂ. සර්ගේ විදිහට ටයිම් එකට වැඩ කරන්න බැරුව ඇති කාටවත්. මම ඉච්චර කාලයක් බැලුවා මට තාම බැරුණා නේ ඒක හදාගන්න. ඒ කියන්නේ 7:30 කිව්වොත් 7:31ක් නෙමෙයි 29ත් නෙමෙයි 7:30ට මෙතන. ආය පන්තිය 12ට නවත්තනවා කිව්වොත් 12:05 11:45 කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අතේ ඔරලෝසුකුත් නැහැ. අපිට ඔරලෝසු 10ක් විතර බඳලා ඒත් බෑ වෙලාව එක වැඩි වෙනවා එක අඩු වෙනවා. මාර ටයිමින් ආයි.